විචිත්‍රතාවයේ පණකී ලබන ඔබ සැමට වේවෙන ස්තුතියි. සකල කලා අධීශ්වරයන් සරස්වතිය අභිවන්දනය. ආචාර්ය මණ්ඩලය සහ පාසල් සංවර්ධන සමිතියේ ලේකම්තුමා ප්‍රමුඛ සියලුම දෙමාපියනි ආදි ශිෂ්‍ය සංගමයේ කරු ලේකම්තුමා ප්‍රමුඛ සියලුම ආදි ශිෂ්‍ය මහත්මාවනි එවැගේම දයාබර දෙමාපියනි දයාබර දුවේ පුතේ අද දවස විද්‍යාර්ථෝදය විද්‍යාලයේ තවත් එක් සුවිශේෂී ඉතාමත් ගෞරවයෙන් පාසල වෙනුවෙන් පිළිගන්නවා එවැගේම මේ අවස්ථාවට සම්බන්ධ වන ශිෂ්‍යනායක මණ්ඩලය නියෝජනය කරන දරුවන්ගේ දෙමාපියන් ඒ වගේම පාසල් සංවර්ධන සමිතියේ සියලුම සමාජික මහත්මයාත්මේ ලේකම්තුමා ප්‍රමුඛව ඒ වගේම පාසල් සංවර්ධන විධායක කමිටු නිලධාරී ආරාධිත ආදි ශිෂ්‍ය සංගමයේ ගරු ලේකම්තුමා ප්‍රමුඛ සියලු ආදි ශිෂ්‍ය මහත්මයාත්මේ ඉතාමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. ඒ වගේම මේ වැඩසටහන වලදී මට නිවැරදිව හැම විටම උපකාර
දිගී ලසංගතු ලක්ෂණ මේ පැත්ත බලලා ගන්න. මේ පැත්ත බලලා ගන්න පුතේ. මේ පැත්ත බලලා ගන්න. आरे आकाशी आकर्षा TH Milniranaya අද දවසේ නායකත්වයේ සපයන්න නිල වශයෙන් පත්වීම් ලබන ඔබ කොයි විදිහටද නායකයෙක් විදියට ගොඩනැගෙන්න ඕන. ඒකෙදි කියන්න කාරණා ගොඩක් තියනවා දුවේ පුතේ. ඔබ පාසලේ නායකයෙක් විදියට ගොඩනැගෙනකොට කොහොමද එන්න ඕන ගමන? මෙතන දැන් මට කතාවට ආරාධනා කරද්දී දාපු පෙළ ගැස්ම ගැන කල්පනා කරාම මට හිතුණ දේ තමයි ඔබ එදා දවසේ වැඩ එදා කරා නම් ගමන පහසුයි කියන එක. මොකද මම මගේ පාසල් කාලේ ඉතාම සැහැල්ලුවෙන් ගත කරපු ඒ වගේම විදුහල්පතිතුමාට ආචාර්ය මණ්ඩලයට උසහ දෙමාපියන්ට මේ කටයුත්ත මේ අයුරින් සාර්ථකව අභිමානවත් සංවිධානය කිරීම ගැන ස්තුතිවන්ත වෙමින් නිහඬ වෙනවා සියලු දෙනාටම සුබ දවසක්. ගාන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා WA මధుශ්‍රීනි වාසනා මැතිණිනි ඔබ කලා වූ මෙහෙවර අගය කරනු වස් පිරිනැමෙන සමර්පණකී පිළිගැනීමට ඔබතුමියට වේදිකාවට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. එලෙසින්ම සමර්පණකී පිළිගැන්වීමට විද්‍යාලීය විදුහල්පති හේමන්තලාල් නානායක මැතිතුමා
හොඳයි. මේ පැත්ත බලන්න. जे जिज्ञापेक्षा के काश्मीरागवेशी पीवी अमाशाई दुवरी Jimuta Burundio, Jimuta Surundio, Jimuta Burundio, Jimuta Surundio, Jimuta Burundio, Jimuta Surundio, Amor Benamin Hele, Jangan kolek dia bapang anak dari sende beras kita jadi kita kolek mai bedo cinta burung hijau cinta surung hijau cinta burung hijau cinta surung hijau imaku langit bulan tiga saya dalam bumi tapi udah lebar dunia
Nisha Chamodini. Immen Ihansa Oshini. SK Wasana Sewandi. Jimmy Mayumi Samindra. KGD Krishan David. JB Gayatri Tisara. කර පස්පියුමන් විකසිත කර මනුදමින් ලොවට සුවඳ බෙදෙන දක්ෂතාවයන්ගෙන් කුසලතාවයන්ගෙන් පරිපූර්ණ විශිෂ්ටතමයන් කිරුළු පළදින මේ මොහොතයි. ප්‍රථමයෙන්ම විද්‍යාර්ථෝදයන් අතරින් දීප්තිමත් ශිෂ්‍යාක ලෙසින් 2025 වර්ෂයේ උපප්‍රධාන ශිෂ්‍ය නායිකා ධූරයෙන් අභිෂේක ලබන්නේ HK Netmi Natisha. විද්‍යාර්ථෝදීන් ලබන සුවිශේෂී වාක්‍යතම උරුමම් කියමින් 2025 වර්ෂයේ උපප්‍රධාන ශිෂ්‍ය නායිකා ධූරයෙන් අභිෂේක ලබන්නේ AG ඕෂානි උරේෂා. විද්‍යාර්ථෝදියෙක් නොලද භාගයකට උරුමකම් කියමින් 2025 වර්ෂයේ උපප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස අභිෂේක ලබන්නේ S අයෝධිනික සස්බිර. ගාන්ට එනකොට අදට අද දෙනු ගහන්න. මේ පැත්ත බැලුවම ගහන්න. ඒකට විද්‍යාර්ථෝදයන් අතරින් දක්ෂතාවයන්ගෙන් පරිපූර්ණ වෙමින් 2025 වර්ෂයේ උපප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස අභිෂේක ලබන්නේ කේ පවන් වශයෙන්. ඔව් බං සිරේනසන් 2013 වර්ෂයේ ලාබාල ශිෂ්‍යාවක වශයෙන් විද්‍යාර්ථෝදය මවතුරුලට එක්වන මෙය විනය ශිෂ්‍යණිය රැකගනිමින් දක්ෂතාවයන්ගෙන් පරිපූර්ණව කටයුතු කරනු ලබනවා. එසේනම් විද්‍යාර්ථයෝදයකට හිමිවන විශිෂ්ටතම භාගයකට උරුමකම් කියමින්
2025 වර්ෂයේ විද්‍යාර්ථෝදය ප්‍රධාන ශිෂ්‍ය නායිකා ධූරයෙන් අභිෂේක ලබන්නේ එච්.ජී. නෙලෝෂී මල්ලි ශිහාරා. දෙදහස් 13දී විද්‍යාලයට ආස්කෝත් අපන මොහු අද දිනේ විද්‍යාර්ථෝදය පුත්‍රයෙක් ජීවිතයේ එක්වරක් හිමිවන උතුම් භාගයක උරුමක් කියනවා. එසේනම් 2025 වර්ෂයේ විද්‍යාර්ථෝදය විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස අභිෂේක ලබන්නේ ආර්.එස්. ගුණසේකර. එලෙසින් එය තම ප්‍රාණයෙන් ආරක්ෂා කරන බවට සාක්ෂි දරමින් ශිෂ්‍ය නායක නිල ප්‍රතිඥාව දීමේ අවස්ථාව සමුගනේ ඔබ මේ එක්වෙන්නේ. ඒ සඳහා ප්‍රථමයෙන්ම ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායක නායිකාවන් දියුණු දීමේ මොහොතයි මේ. ශිෂ්‍ය නායක නිල ප්‍රතිඥාව ලබා දීමේ සඳහා ආරාධනා කර සිටිනවා විද්‍යාලයේ උපප්‍රධාන ශිෂ්‍ය නායිකා නෙලෝෂී
වර්ෂ ජුනි මාස 13 වන අද දින ගාපිලාන විද්‍යාර්ථෝදය මහාවිද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙකු ශිෂ්‍ය නායිකාවක ලෙස පත්වන මම එම තනතුරේ ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමට පොරොන්දු වන අතර පාසල් නීති රීති මාලාවට අනුව කටයුතු කිරීමටද විදුහල්පතිතුමා ඇතුළු මණ්ඩලයේ අනුදැනුම ඇතිව සියලු කාර්යයන්හි නිරත වන බවටත් පාසලේ සියලු සම්පත් හා අවට වටපිටාවේ සුන්දරත්වය ආරක්ෂා කරන බවටත් විද්‍යාලීය කීර්ති නාමයට හානි නොවන අයුරින් විනයානුකූලව කටයුතු කරන බවටත් මා වෙත පවරනු ලබන සියලු වගකීම් කැපවීමෙන් වගකීමෙන් හා කාර්යක්ෂමව ඉටු කරන බවටත් විදුහල්පතිතුමා ආචාර්ය මණ්ඩලය හා ගෞරවනීය ආරාධිතයන් ඉදිරියේ දිවුරා පොරොන්දු වෙමි. දෙදහස් 25ක් වූ ජුනි මාස 13 වන අද දින ගාපෙලාන විද්‍යාර්ථෝදය මහාවිද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙකු ශිෂ්‍ය නායිකාවක ලෙස පත්වන මම එම තනතුරේ ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමට පොරොන්දු වන අතර පාසල් නීති රීති මාලාවට අනුව කටයුතු කිරීමටද විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ අනුදැනුම ඇතිව කලකට පෙර 1970 සැප්තැම්බර් 9 වන දින අපේ භූමියේ එක්තරා සෞම්‍ය නිම්නයක චම්පිකා පතිරණගේ නමින් දියණියක උපත ලැබුවාය. විමලා නානායක්කාර මෑණියන්ගේ පිලාන පතිරණගේ සමරදාස පියාණන්ගේ සෙනෙහසින් පෝෂණය වෙමින් ඇය ලෝකයේ දකින්නට පටන් ගත්තාය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයෙකු වූ පියාණන්ගේ ආభాෂයත් මවගේ ආදරයත් ඇයව පිලාන විද්‍යාර්ථෝදය විද්‍යාලයේ දොරටු වෙත කැඳවාගෙන ගියේ 1977 ජනවාරි 26 වෙනිදාය. නොමැකී පැවතුණි. ඇය පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වූවාය. ක්‍රීඩා පිටියේදී ඇය ක්‍රීඩා නායිකාව වූවාය. අභිබවා යාමට
ශිෂ්‍යයෙකු වර්තමානයේද සමත් වී නැත. අදට වසර 35ක් ගත වී ඇත. එදා පිලාන විද්‍යාර්ථෝදය විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යාව අද ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරයේ මුදල් අමාත්‍යාංශයේ යටතේ කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස රටට කීර්තිමත් සේවයක් කරන්නීය. ඇයගේ ගමන අධිෂ්ඨානයට කැපවීමට සහ දැනුමට සැබෑ ජීවයේ අපූර්ව කතාවකි. චම්පිකා පතිරණගේ නමක් නොව ආදර්ශයකි. අරවින්ද තටාකයක පිපිගෙන සියපත එක අධ්‍යක්ෂ ජනරාල් චම්පිකා පැතිරෙන මෙතුමියනි ඔබටයි. සුබ දහවලක් වේවා සියලු දෙනාටම. ආදරණීය විදුහල් කලාප අධ්‍යක්ෂතුමිය, විදුහල්පතිතුමා, ඒ වගේම අවට පාසල් වලින් පැමිණි විදුහල්පති මහත්ම මහත්මීන්, ඒ වගේම මෙම අවස්ථාවට පැමිණ සිටි සම්භාවනීය ආරාධිත අමුත්තන්, දෙමාපියනි, දුවේ පුතේ. ඉතින් අද දිනයේ මම හිතන්නේ මට ගොඩක්ම සතුටු දවසක්. එක වසර ඉඳලා 12 වසර දක්වා එකේ පන්තියේ ඉඳලා 12 පන්තිය දක්වා ඉගෙනගත්ත පාසලට නැවත මෙසේ එන්න ලැබීම ගැන විශේෂයෙන්ම මම පළවෙනිම ස්තුතිවන්ත වෙනවා ඒ සම්බන්ධයෙන් විදුහල්පතිතුමා සහ එම කාර්යයට සම්බන්ධ වුණු සියලුම ගුරු මහත්මීන්ට මෙවැනි උත්සවයකට පැමිණෙන්න කියලා මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ඇත්තෙන්ම මට ගෞරවයක්, ආඩම්බරයක්, ඒ වගේම මට ලොකු වාග්යක්. ඉතින් අද දවසේ නිරලාංශයට විද්‍යාර්ථෝදය විදුමවතුරුලට ඔබ දක්වන්නා වූ පාදාභිවන්දනයන් සිහිපත් කරමින්ද විද්‍යාලීය සිසුනායු අභිෂේක් 2025 වර්ණවත් කරවීමට ඔබ දැක්වූ අපරිමිත කැපකිරීම සිහිපත් කරමින් ඒ සඳහා කෘතවේදීත්වය පළ කරන්නටයි මේ සූදානම. එසේනම් මේ ගෞරවනීය ඇරයුම මුදල් අමාත්‍යාංශයේ මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් චම්පිකා පතිරණ මැතිණියටයි ඔබට හිමි සමරු පළකිය පිළිගන්නා ලෙසට එලෙසින් එය පිළිගැන්වීමට විද්‍යාලීය නියමුවාණන් වන විදුහල්පති හේමන්ත ලාල් මැතිතුමාටත් ගෞරවයෙන් යුතුව මේ අවස්ථාව සමග ඒකාත්මික වන්නට ආරාධනා කර සිටිනවා. අද දිනේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සැපැමිණි ගාල්ල කලාපයේ අධ්‍යාපන අධ්‍යක්ෂක W.A. මధుශ්‍රීනි වාසනා මැතිණියගෙන්ද විද්‍යාලීය දීප්තිමත් ආදි ශිෂ්‍යයා වත්මන් කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්